පිළිගන්නවා වෙනද වගේම ඕගොල්ලෝ හැමෝම ආදරෙන් අද දවසේ මගේ වීඩියෝ එකට ඕගොල්ලෝ ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. මමත් ගොඩක් පරිස්සමෙන් සතුටින් ඉන්නවා. අපිට මේ දවස්වල හොඳටම වහිනවා මාතර පැතිවලට දවස් 3-4 පාරක් අනිවාර්යයෙන්ම වහිනවා. මේ සෙනසුරාදා හවස කියන්නේ හවස 6 කාලට 6:00ට විතර වගේ ගත්ත වීඩියෝ ටිකුයි ඉරිදා ගත්ත හවස ගත්ත වීඩියෝ ටිකක් එකතු කරලා තමයි ඔයගොල්ලොත් එක්ක මේ බෙදාගන්නේ. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ දෙක තුනකම පෙන්නුවා අපේ මිදුලේ ගල් අල්ලලා තියෙනවා. මේ මිදුලේ ගල් අල්ලලා තියෙන වැස් වහින වෙලාවට මිදුල සම්පූර්ණ හේදිලා යනවනේ. මේ හේදිලා යන එක වළක්වා ගන්න ඕන නිසා තමයි අපි මිදුලට ගල් අල්ලලා තිබ්බේ. අපි මිදුලට ගල් ඇල්ලුවේ දැන් අවුරුදු 5ක් විතර වෙනවා. අපි මැරි කරලා මේ ගෙට් ගේ හදාගෙන එනකොට දැන් කොහොම හරි අවුරුදු 5ක් වෙනවා. අපි තියෙන හදිස්සියටයි කලබලයටයි ඒ කියන්නේ සල්ලි ගෙට යට කරානේ. මේකත් එක්ක අපිට මේ බිම ගල් අල්ලනකොට අපිට සම්පූර්ණ සිමෙන්ති වලින් කොන්ක්‍රීට් එකක් දාලා නෙවෙයි අපි ඒ ගල් ටික තියලා තිබ්බේ. ඒ කියන්නේ කුඩු ගල් තියෙනවනේ. කුඩු ගල් තුනී කරලා වැලිත් එක්ක එහෙම කරලා තමයි අපි ගල් ටික නිකන් තියලා තිබ්බේ. ඒකේ ප්‍රතිඵලයක් එක්ක තමයි ඔය නිතරම වගේ අවුරුදු දෙපාරක් තුන් පාරක් අපි තනකොළ ගල් වලින් මතුවෙනකොට අපි තනකොළ කපන්නේ. ඒක දැන් අවුරුදු දෙපාර තුන් පාරත් එක කරදරේ නිසා අපි සම්පූර්ණ ගල් ටික ගලවලා අපි ඒකට යටින් පස් තුනී කරලා ආයමත් ඉටු කරලා දාලා තමයි ගල් ටික තිබ්බේ. ඒ තියෙන කොටයක් අඩුපාඩුවක් වගේ දැනුණා. මොකද කලින් ගල් වල කළු පාටයි සුදු පාටයි රතු පාටයි තමයි ගල් වල පාට තිබ්බේ. ඒවා ඌටත් පිච්චිලා තිබ්බ නිසා සුදු ගානේ නැතුව කළු රතුයි ගාලා අපේ වැඩේ ඉවරයක් කරගත්තා. මොකද හැමතිස්සෙම දැන් වැස්සත් එක්ක මිදුල සම්පූර්ණ හේදිලා යනවනේ. ඒ නිසා බලන්නකො අපිට වහින විදිය මේ සඳා උදේ අපිට උදෙත් වහින්න ගත්ත වැස්සට කලින් මම මිදුලතු ගා ගන්න තමයි හදන්නේ. බලන්නකො මේ දවස්වල හැම පැතිවලටම වහිනවා. ඒ වැස්සත් එක්කම වෛරස් එකක් තියෙනවා. කැස්සයි හෙම්බිරිස්සාවයි. ඒක මම දන්න තරමට ගොඩක් කට්ටිය කියන විදිහට ඒක ගොඩක් අමාරුයි. ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මගේ වීඩියෝ බලලා මගේ channel එක subscribe කරපු කමෙන්ට් ලයික් කරපු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මම දාන වීඩියෝ වලත් එක දිගටම රැඳී ඉන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. මම වැස්සට කලින් ඉක්මනට මම මිදුලතු ගා ගන්නවා. මොකද මට මිදුලතු ගාලා ඉවරනට පස්සේ මට පොඩි වැඩ වගේක් තියෙනවා ඒ ටික කරගන්න ඕන නිසා එන්නකෝ. මේ තියෙන්නේ අපේ ගේ ප්‍රධාන දොර. අපේ සාලෙට අපි ටයිල් අල්ලලා තිබ්බනේ. ඒ කියන්නේ බාත්රූම් වැඩයි කුස්සිය ටයිල් අල්ලලා ඒ ටික කරලා තිබ්බා. බාත්රූම් එකේ ටයිල් අල්ලලා තිබ්බා. අපේ සාලෙට ටයිල් අල්ලලා තිබ්බේ නැහැනේ. අපිට සාලෙට ටයිල් අල්ලන්න කොහොම හරි ටයිල් වලටයි ටයිල් කුඩු වලටයි සිමෙන්ති වලටයි බාසුන් නැහැලට ඒ කියන්නේ ටයිල් අල්ලන්නේ අඩි ගන්නට. ඒ නිසා අපිට සාලෙට ටයිල් අල්ලනවට 1.80ක් විතර වගේ යන නිසා අපි කල්පනා කරා 1.80ක් දැන් තියෙන මේ තත්ත්වෙත් එක්ක ආර්ථිකෙත් එක්ක බඩු මිලේ ගණන් එක්ක ඒ වගේම යුතුයකම් වගකීම් එක්ක ලෙඩ දුක් හැදෙන ඒවට ඊට අමතරව මාසෙට එකපාරක් දෙපාරක් අනිවාර්ය වෙඩින් එක බිග්ගල් පාටි ඊට අමතරව දානමාන එන නිසා දැන් තියෙන ආර්ථිකයත් එක්ක අපිට සාලෙට 1.80ක් විතර වගේ ඒ කියන්නේ 1,80,000ක් විතර වගේ යට කරන්න අමාරු නිසා අපි කල්පනා කරා අපිට මේ අවුරුද්ද ඇතුළත කොහෙත්ම ටයිල් අල්ල ගන්න වෙන්නේ නැති නිසා ටයිල් වෙනුවට ආදේශකයක් විදියට අපි ටයිටේනියම් ගහනවා කියලා හිතාගත්තා. ටයිටේනියම් සාලෙට ගහනවා නම් ටයිල් වලට යන වියදමෙන් භාගයක් විතර වගේ තමයි යන්නේ. අපි ඒ නිසා අපි ටයිටේනියම් ගහනවත් අප රුපියල් 60-70000ක් යන නිසා ඒකත් අපි ටික කාලයකට නතර කරන්න හැදුවේ. ඒත් මම කල්පනා කරා දැන් කොහොමද ගෙදර වියදම් අපි බැලන්ස් කරනවානේ. තව පොඩි කැපවීමක් කරලා සීට්ටුවකට ගිහින් අපි කොහොම හරි මේ වැඩේ කරගන්නවා කියන අදිෂ්ඨානය මගේ තිබ්බා. ඒ නිසා අපිත් එක්කින් අක කෙනෙක් 2000 සීට්ටුවක් දැම්මා. ඒ 2000 සීට්ටුවට ගිහින් තමයි අදිර දෙකකින් අපි මේ ටයිටේනියම් වැඩේ කරගත්තේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒ උනාට මම කියන්නේ ටයිල්ම අල්ලන්න ඕනේ. මොකද ටයිල් වලට යන ගානත් එක්ක ටයිටේනියම් ගහනවා නම් ඒකෙන් භාගයයි යන්නේ. එන්නකෝ
ටයිටේනියම් උනත් අඩි ගානටනේ ගහන්නේ. ටයිල් උනත් අඩි ගානට මේ ටයිල් අල්ලන්නේ. එනට දැන් මේක අපේ හස්බන්ඩ්නේ වැඩේ කරේ. ඒ නිසා අපිට 60000ක් 70000ක් විතර වගේ තමයි ගියේ. කියන්නේ ටයිටේනියම් කුඩු වලට, ටයිල් වලට, ඊට පස්සේ වැලි කඩදාසි වලට. ඒ නිසා දැන් මේ තියෙන ආර්ථිකෙත් එක්ක ගෙට වුණත් අපි ලොකු ලක්ෂ ගණන් වලින් යට කරන්න අමාරුයි. ඒ නිසා අපිට කොහෙත්ම බැහැනේ කරන්න. තනි පඩියකින් ජීවත් වෙන්න. ඒ කන්න බොන්න බෙහෙතෙත් හැම දෙයකටම යුතුයකම් වගකීම් වලට හැම දෙයකටම යට කරන්න ඕනේ. ඒ නිසා මම මේ වෙලාවේ පුටු සෙට් එක හොඳට මම පිහද ගත්තා. ඒ වගේම ෆොටෝ ටික ඒ ටිකත් මම හොඳට පිහද ගත්තා. දූවිලි ලොකුවට නැහැ. බලන්නකෝ ලස්සනද කියලා. දැන් ටයිටේනියම් එකේ වුණත් අපිට තව පොඩි වැඩ වගේක් තියෙනවා. ඕව තින්ත බාදිවට 12000 ගණන් 14000 ගණන් වගේ තමයි ගියේ අපිට. තව අපිට ඕක මේ වැලි කඩදාසි වලින් බිම පොලිෂ් කරලා ඔකට පොලිෂින් එකක් තියෙනවා ටයිල් එක වගේ දිස්න ගහන්න. ඒකට අපිට 15000ක් විතර වගේ යනවා. අපිට මේ වෙලාවේ 15000 වුණත් යට කරන්න අමාරු නිසා අපි මේ වැඩේ එතනින් නතර කරා. අපි ගොඩක්ම අපි තනි පඩියකින් ජීවත් වෙන්නේ. ඒ නිසා අපිට මේ ඉතිරි කරගෙන ගේ හදන්න මේව කරන්න අමාරු නිසා මම ගොඩක්ම අනිවාර්යෙන් සීට්ටුවකට යනවා. ඒ සීට්ටුවෙන් තමයි අපි වැඩ කරගන්නේ. දැන් ටයිටේනියම් වැඩේ වුණත් අපි කරගත්තේ මේ මාත් එක්කින් අක කෙනෙක්ගේ සීට්ටුවට ගියේ හින්දා මම කැපවීම කරේ නැත්නම් අපිට මේ ටයිටේනියම් වැඩි වුණත් කරගන්න බැහැනේ. අමාරුයිනේ. ඒ නිසා තමයි කැපවීම කරලා ටික කාලයක් කැපවීම කරන්න වෙන්නේ. ඊටු කාලේ අපිට සතුටින් ඉන්න පුළුවන් නිසා මම සීට්ටුවට ගිහින් තමයි වැඩේ කරගත්තේ. මම මේ වෙලාවේ දූවිලි තිබ්බ ඔක්කොම පිහදගෙන දැන් අතු ගා ගන්නවා. මොකද ගේ මොප් කරන්න ඕනි නිසා. සල්ලි නැහැනේ අමාරුයිනේ කියලා හිත ඉන්න නරකයි. මොකද අපිට රුපියල් 1000ක් වුණත් මාසෙට ඉතුරු කරගන්න පුළුවන්. මොකද මම පොඩි දුරක් අපේ ගේ ගාව ඉඳන් ප්‍රධාන පාරට තියෙනවා. ඉස්සර නම් ගත්තේ ට්‍රේවිල් එක රුපියල් 50යි. දැන් නම් රුපියල් 150ක් ගන්නවා. මම 150 වුණත් ඉතුරු කරගෙන සීට්ටුවකට හරි යන්න ඕනි නිසා මම පයින් යන්නේ. ගොඩක් දුර නැහැනේ. පොඩි දුරක්නේ. ඒකෙන් තමයි මම මාස සීට්ටු කවර් කරගන්නේ. මම මාසෙන් මාසෙට රෙදි ගන්න කෙනෙකුත් නෙවෙයි. මම මගේ හස්බන්ඩ් සෑහෙන කැපවීම කරලා තමයි අද මේ තත්ත්වයට ආවේ. ආපස්සට හැරිලා බලනකොට අපිට ගොඩක් සතුටුයි. මොකද අපේ කැපවීම මහන්සියත් එක්ක අද අපි ඉන්න තැන මම කොහොම හරි අවුරුද්දට ටාගට් එකක් තියාගන්නවා. මේ අවුරුද්ද ඇතුළත මම මේ ගියේ වැඩේ මෙන්න මේ ටික කරලා ඉවර කරනවා කියන එක මගේ ඔළුවේ තියෙනවා. ඒ අවුරුද්ද ඇතුළත කොහොම හරි මම සල්ලි ඉතුරු කරගෙන මම ඒ වැඩේ කරගන්නවා. ඒක ප්‍රතිඵලයක් තමයි මාස 3ක් ඇතුළත මම මේ වැඩේ කරනවා කියලා අදිෂ්ඨානයෙන් හිටපු නිසා තමයි අද මට මේ ටයිටේනියම් වැඩේ උනත් කරගන්න පුළුවන් උනේ. තව පොඩි වැඩ ටිකක් තියෙනවා. ඒකත් ඉක්මනටම අපි කරගන්නවා කියන හැඟීමෙන් තමයි මම ඉන්නේ. ගේත් අස් කරලා කියන මකුණුදාල් ටික තිබ්බ මකුණුදාල් චුට්ටත් ටිකක් කඩලා දූවිලි ටිකක් පිහදලා මම දැන් මේ කරන්නේ ගේ මොප් කරගන්න එක. දැන් මේකට ටයිටේනියම් එකේ ෆිනිෂින් එක තියෙනවා. ඒ තින්ත එක 12000 ගාණක්. ඒක ගහලා නැහැ උනාට දිස්නේ ඒකයි අර ටයිල් එක වගේ දිස්නේ ගහන්න නැත්තේ පොලිෂ් එක ගාපු නැති හින්දා. ගේත් මොප් කරගෙන ඉවරයි. බලන්නකො මොප් කරාට පස්සේ ගේ තියෙන විදිහ, සාලේ තියෙන විදිහ. අපිට සල්ලි තියෙන විදියට තමයි අපි වැටික් කරගන්නේ. ටයිල්ම අල්ලන්න ඕනේ නෑ. ටයිල් වලට ලොකු ගාණක් යට කරන්නත් එපා. ඒ නිසා ගිය අවුරුද්දේ මම අදිෂ්ඨාන කරගත්ත අනිවාර්යෙන් මේ සාලෙට පොලිෂ් වහලා ගහනවා කියලා. අවුරුද්ද ඇතුළත මට අනිවාර්යෙන් මේ වැඩේ කරගන්න පුළුවන් වුණා.
මේ තියෙන්නේ ගේ මොප් කරගත්තට පස්සේ පිරිසිදු කරගත්තට පස්සේ තියෙන විදිහ. අදට මගේ වීඩියෝ එක ඉවරයි. මාව බලන් හිටියේ, මාව අහන් හිටියේ ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න.